සීමාවෙන් එහා ගමනාන්තය දිග්ගා ට්‍රැවල්. හලෝ යාළුවනේ කොහොමද ඉතින් දිග්ගා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද බ්ලොග් එකක් නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. මම first time විදිහට මගේ YouTube channel එක ගැන පොඩි idea එකක් අදහසක් තමයි මේ දෙන්නේ. ඉතින් මම කරන්න හිතාගෙන ඉන්නේ travel කරන එක තමයි කරන්නේ. එතකොට ඒකට පොඩි වෙනස්කම් ටිකක් වෙනවා. ඉතින් ඒත් එක්කම මම උපරිම try කරනවා ලස්සනට මේ වැඩේ කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙන ඔයත් මාත් එක්ක ඉඳී කියලා. ඉතින් අද මම ලොකු දුරක් යන්නේ චූටි තැනකට පොඩි ලස්සන මම ගොඩක් ආස කරන මයින්ඩ්සෙට් එකට ගොඩක් මගේ මයින්ඩ්සෙට් එකට ගොඩක් රිලැක්ස් වෙන තැනක් එතන. මම හිතන විදියට ගොඩක් අය එතනට ඇවිල්ලා එයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න එක ඇක්ටිවිටීස් කරනවා. ඉතින් මමත් දවසේ හැමදාම කරන්නේ නෑ. එහෙම කිව්වොත් බොරු. ඉතින් මට හිතුන වෙලාවට මට පහසු වෙලාවට මම යනවා. රයිට්? ඉතින් අපි ගිහිල්ලාම බලමු එතන මොකක්ද කියලා. හරි අපි ඇවිල්ලා ඉන්නේ යාළුවනේ දැන් දැනට බලන්න මිනිස්සු ටිකක් වැඩිපුර ඉන්නව නේද? අන්න එතන තමයි ප්ලේස් එක. අද පොඩ්ඩක් බිසි. අද ඉරිදනේ. අපි ඇවිල්ලා ඉන්නේ කඩවත ජොගින් පාත් එකට. යාළුවනේ ඇවිල්ලා ඉන්නේ මෙන්න තියෙනවා මං කිව්ව ජොගින් පාත් එක. ඉතින් මේක තමයි ට්‍රැක් එක. මේ පැත්තේ ඉන්නවා බලන්න චූටි ළමයිට සෙල්ලම් කරන තැනක් තියෙනවා. ඉතින් ඒකම තියෙනවා පොන්ට් එකක් එහා පැත්තේ. තව ජිම් එකක් තියෙනවා. ඒක නම් මාරම ලස්සනයි. මයින්ඩ් එකට මාර රිලැක්ස් එකක්. ඇත්තටම මෙහෙම වෝක් කරන්න තියෙනවා නම් දවසට එකපාරක් පට්ටම වැදගත් වෙනවා වැඩ කරන අයට. මේන් තියෙනවා මේක ඉන්න ලොකු මාළු වාගයක්. හරි එහෙනම් අපි ඊළඟේ හමු වෙමු. එහෙනම් ජය වේවා.